මං කිව්සලා මේ රෙකෝඩින් මේ දාන්න මෙහෙමනේ. පුළුවන්. එහෙනම් මුලින්ම හදන්න චුට්ටක් හදලා මේ තියෙන්නේ. ටක් ගාලා කියන්නකෝ ආයේ. සෝරි අය. ආ හරි හරි. මේ කරේ මෙහෙමයි. හරිද? B part එක අපිට කියන්නේ දීලා තියෙන මේ විදිහේ ඉක්වේෂන් එකක්නේ. d වර්ග x dt වර්ග දාන cix සමානයි 36 cos 8යි d කියලා. ඒතර මේක අපි හදන්න ඕනේ අර x සමාන x1 කියලා අවස්ථාවයි x සමාන x2 කියලා අවස්ථාවයි අවස්ථා දෙකක් අරගෙන මේ x1 උයි x2 හොයලා ඒ දෙක එකතු කරලා තමයි අවස්ථා සොලියුෂන් එක ගන්න. හරි. එතකොට මේකේ මුලින්ම අපි කරන්නේ x සමානයි x1 අවස්ථාව සලකලා මෙන්න මේ ලීනියර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් විදිහට මේක ලියා ගන්නවා. ලීනියර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් කියලා කියන්නේ මේ ඉක්වේෂන් එක මෙහෙම ඇවිල්ලා ඒක බිඳුවට සමාන වෙන මේ සීන් එකක් තමයි තියෙන්න ඕනේ. හරි. එතකොට මේ මම කියන්නේ මේක කියන්නේ මේක බිඳුවට සමාන වුණොත් විතරයි අපිට මේ සීන් එක දාන්න පුළුවන්. මේ බිඳුවට සමාන වෙලා නැත්තම් දැන් මෙහෙම තියෙද්දි අපිට දැන් ඉස්සලා අර මේ කලින් දැන් මේ ෆස්ට් පාර්ට් එක හැදුවේ. පළවෙනි පාර්ට් එක නිකන් බිඳුවට සමාන වෙලා තියදී අපි කෙලින්ම y සමානයි ඒවල ඒවතාවක් කියලා rx කියලා අරන් ගාන හැදුවා. සෙකන්ඩ් පාර්ට් එකේ මේ පැත්ත සමාන මේ තව පදයක් තිබ්බ නිසා අපිට එහෙම ගන්න බැරි නිසා අපි y සමාන y1 කියලා අවස්ථාවක් අරන් මේ හදන් ගියේ. ඉතින් ඒක තමයි මෙතනත් කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතනත් අපි මේ විදිහටම දැන් මෙතන y නෙමෙයි x තියෙන්නේ x ඩිවිෂන් අවකලනය කරලා තියෙන්නේ. අපි x සමාන x1 අවස්ථාව ගත්තාම අපි මේ x වෙනුවට x1 දාලා ලියා ගන්නවා. d වර්ග x1 බෙදීම dt වර්ගය දාන ci x1 සමානයි බිඳුව කියලා දා ගන්නවා. දාගෙන දැන් අර ඉස්සල්ලා වගේම x1 ට අපි දා ගන්නවා ඒ කතාවක් ඊවල rt පැටර්න් එකෙන් ලියා ගන්නවා. මේක t විෂයෙන් අවකලනය කරලා තියෙන නිසා rt එන්නේ. x විෂයෙන් අවකලන කරලා තිබ්බ සිතය ලියුවොත් තමයි rx එන්නේ. හරි. මෙන්න t විෂයෙන් අවකලනය කරලා තියෙන ඒ නිසා rt. එතකොට ඒක ගන්න. x කියන්නේ නේ අවකලනය කරලා ලියා ගන්න එකපාරක්. ඊට පස්සේ ඒකේ දෙවන අවකල සංගුණකේ අය පාරක් මේක අවකලන කරලා ලියා ගන්නවා. d වර්ග x1 dt මේ වර්ග කියන එක. මේ පදේ අය පාරක් අවකලනය කරනවා. හරි. එහෙම ලියා ගන්නවා. ලියාගෙන ඊට පස්සේ අපි මෙන්න මේ පදවලට අපි හඳුන්වලා දුන්න පද වලින් අපි ආදේශ කර ගන්නවා. මේ විදිහට. නේ? d මේ d වර්ග x1 dt වලට මේකනේ අපි හඳුන්වලා දුන්නේ. නෑ මේකනේ මේක හඳුන්වලා දුන්නේ. ආදේශ දාගත්තේ. ඒ ආදේශයන් ටික මෙතන දා ගන්නවා. දාලා ඊට පස්සේ පොදු පදේ එළියට ගන්නවා. ඒ වතාවක් ඊවල rt. අර පැටර්න් එකම තමයි. ඊට පස්සේ මේක බිඳුවට සමාන වෙන්න බෑ. ඒක නිසා මේක බිඳුවට සමාන වෙන්න ඕනේ. එතකොට ඒක බිඳුවට සමාන කරනවා අපිට එනවා r සමානයි ධන හොගෙන 10යි කියලා. ඒ කියන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ අතාත්තික සාධක. හරි. මේ අය එකක් අතාත්තික ආවේ සාධක. ඇයි බා? ඇව? අය එකක් ආවේ ඇයි? ඒ අය එකෙන් දෙපන් මම අර කලින් කිව්වේ මෙහෙම පොලයක් ගන්න ඉන්න. මෙතනම ලියන්නම්කෝ. මෙහෙමනේ. r වර්ගය r වර්ගය සමානයි ci කියලා දෙන්නේ. එතකොට ci නෙමෙයි ඍණ ci නේ. ඍණ 100ක් ආර මේ ඍණ වර්ග වෙනවා ධන නේ. 100ක් තියෙන. ඔව් ආ හරි මෙතන ඍණ වෙනවා. හරිද? එතකොට ඍණ 100 නේ තියෙන්නේ. එතකොට r වර්ගය සමානයි ධන හෝ ඕක ඍණ මේ ඕකත් වර්ගමූල හැම වෙලේම 100 දාන්න ඍණනේ. පුළුවන් අයියේ. මම කැලේ පුළුවන් ඒක තමයි. එතකොට r වර්ගය සමානයි ධන හෝ ඍණ ඔව් අර නැත්තම් පැටලෙන. 100 කියලා. ඔව් 100 කියලා කියන්නේ බං 100 වතාවක් ඍණ එකනේ. 100 වතාවක් ඍණ එකනේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඍණ එක කියලා කියන්නේ මොකද්ද? i වර්ගය සමානයි ඍණ එකයිනේ. අපි අර සංකීර්ණ සංඛ්‍යාවල ගන්නෙ i වර්ගය සමානයි ඍණ එකක් කියලා. ඉතින් අපි මේ ඍණ එක වෙනකොට i වර්ගය දානවා. නේ? 100යි i වර්ගයක්. ඒ වර්ගමූලයක් ගත්තින් r වර්ගය සමානයි ධන හෝ ඍණ 10යි i කියලා එනවා. මේ 10යි i කියලා එනවා. මේ ඍණ 100 කියලා තියෙන හින්දා තමයි අපි ඍණ 100 ධන හරි 100ක් බා. කරගන්න ඍණ එකෙන් ගුණ කරා කියලා ගත්තා. අරගෙන ඒ ඍණ එක වෙනකොට i වර්ගයක් දාගත්තා. සංකීර්ණ සංඛ්‍යාවල කියන i වර්ගය සමාන ඍණ එකයි ඔව් කියලා. හරි හරි. මම ඒ i දැක්කේ ආර වර්ගයේ වර්ගය වර්ගමූලයක් සමානයි i වෙනවනේ. ධන 100 කියලා. ඒක ඍණ 100 නේ තියෙන්නේ. හරි හරි. ඔව්. හරිනේ? හරි හරි. තේරුණානේ? තේරුණා. හරි. ඒතර ඔහොම තමයි අපිට සොලියුෂන් එක එන්නේ. දැන් මේ තියෙන්නේ මොකද්ද? අර අතාත්මික සාධක සීන් එක ගන්න තියෙන්නේ. එතකොට දැන් මේකේ සොලියුෂන් එක ලියන්නේ කොහොමද? x1 සමානයි e වල px
එතන මෙතන p එකක් නැහැනේ. දැන් ඔය අර මම පැටර්න් එක කිව්වේ r සමානයි p ධන හෝ වෙන qi පැටර්න් එක කියලා කිව්වේ. එතකොට මම කෝල් එකක් ආවා. දැන් මේක තියෙන්නේ මේ මොකද්ද? අතාත්වික සාධකයන්නේ. මේ මං කිව්වේ ඔගේ පැටර්න් එක r සමානයි p ධන qi කියන එකනේ. හරි. එතකොට r සමානයි p ධන qi කියන පැටර්න් එකෙන් තිබ්බහම අපිට ලියන්නේ කොහමද? මේක ලියන්නේ සොලියුෂන් එක ලියන්නේ y සමානයි e වල px c cos qx ධන d sin qx කියලා ලියන්නේ. ඕකනේ මේ සොලියුෂන් එකේ පැටර්න් එක. එතකොට ඒ විදිහට මේක ලියවහම මේකේ p පදයක් නැහැ. ඒ කියන්නේ p බිඳුවයි. p බිඳුවයි. එතකොට e වල බිඳුවයි. හරි. e වල බිඳුවයි c cos q කියන්නේ 10යි නේ. එතකොට 10යි x ධන d sin 10යි x. ඔහොම එකක් තමයි. හරිද? එතකොට e වල බිඳුව කියන්නේ 1යි x1 සමානයි c cos 10යි x ධන d 10යි x. ඔහොම එකක් එනවා අපිට. හරිද? ඔව් සෝරි x මේ මෙතන t එන්නේ. t විශේෂයෙන් අවකලනය කරලා තිබ්බේ. එතන t එන්නේ. t එන්නේ. මොකද මේ x කියන සිතේ t විශේෂයෙන් අවකලනය කරලා තිබ්බේ. එහෙනම් අපිට මෙතන උත්තරේ නේ x1 වලටනේ. ඒ කියන්නේ මෙතන t එන්න ඕනේ ඒක නිසා. හරි. අවුලක් නැහැ නේද? ෂේප් නේ. අවුලක් නැහැ නේද? නෑ බං හරි හරි. හරි. එතකොට දැන් අපි x සමාන x1 අවස්ථාවට හැදුවා. මේක තමයි උත්තරේ. හරි. ඊළඟට දැන් අපි හදනවා x සමාන x2 අවස්ථාවට. මොකද්ද x සමානයි x2 වෙනකොට මොකද වෙන්නේ? අරක ගත්තා මෙහෙමයි d වර්ගය x2 dt වර්ගය ධන ci x2 සමානයි 36යි cos 8යි t. කොහොමද එන්නේ? දැන් කලින් වගේම d ඔපරේටර්ස් එකෙන් හදන්න තියෙන්නේ මේක. d ඔපරේටර්ස් දාලා මොකක්ද දෙන්නේ? අවකලනය දෙවන අවකල සංගුණ කියන්නේ. එහෙනම් අවකලනයට දාන්න අපි d. එහෙනම් මේකට දාන්න d වර්ගය. d වර්ගයයි x2 ධන ci x2 සමානයි 36යි cos 8යි t. කොහොමද තියෙන්නේ? හරි. ඊට පස්සේ x2 එළියට ගත්තාම මට මේක මේ පැත්තට පන්නලා ලියුව හැකි d වර්ගය ධන 100ක් කියලා. මෙතන x2 එළියට ගත්ත කරේ. x2 එළියට ගත්තාම d වර්ගය ධන 100ක් ඇතුළේ ඉතුරුනවා. ඒක මෙහාට පැන්නුවා. හරි. ඊට පස්සේ දැන් මම දානවා අර ඉස්සලා සීන් එක. මොකද්ද? මම කිව්වේ ත්‍රිකෝණමිතික මේකක් තිබ්බහම සිතක් තිබ්බහම ඒකේ තියෙන සංගුණකය වර්ග කරලා ඒක ඉස්සර ඍණ ලකුණක් දාලා ඒ උත්තරය අපිට d වර්ගය වෙනුවට දෙන්න හැක් කියලා කිව්වනේ. ඒ මෙතන තියෙන්නේ cos 8යි t. ඒ කියන්නේ මොකද්ද? d වර්ගය සමානයි සංගුණකය ඇවිල්ලා 8නේ. එහෙනම් 8 වර්ගය ඉස්සරහ ඍණ ලකුණක් දානවා. ඒ කියන්නේ ඍණ 64යි. හරිද? ඒ කියන්නේ cos x2 සමානයි 36යි cos 8යි t බෙදීම d වර්ග වෙනුවට දාන්නේ මේක. 8 වර්ගය 64යි ඍණ 64යි. ඍණ 64යි ධන 100යි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ x2 සමානයි 36යි cos 8යි t බෙදීම 36ම තමයි එන්නේ 36. හරි එතකොට 36 36 කැපිලා යනවා. එතකොට x2 සමානයි cos 8යි t කියලා එනවා. කොහොම සීන් එකක් එනවා. හරිද? දැන් කොහොම x2 හොයාගත්තා. හරිද? එහෙනම් x1 උත් හොයාගත්තා. x1 උත් හොයාගත්තා. x2 උත් හොයාගත්තා. එහෙනම් අවසාන ෆයිනල් ආන්සර් x කියන්නේ මොකද්ද? x1 ධන x2. හරි? මම ඒක ලියා ගන්නවා. ෆයිනල් ආන්සර් x සමානයි x1 ධන x2 නේ. ඒ කියන්නේ මොකද්ද? x1 කියන්නේ x සමානයි c cos 10යි t ධන d sin 10යි t මෙතන ආවේ මොකද්ද? ධන x2 කියන්නේ ධන cos 8යි නේ. ධන cos 8යි t. ඕක තමයි ඔය ෆයිනල් ආන්සර් x කියන්නේ. හරිද?
දැන් අපි x හොයාගෙන තියෙන්නේ. ගානේ කන්ඩිෂන් වලක් කියලා තියෙනවා. හරිද? ගානේ කියලා තියෙනවා mass from the equilibrium position and x සමානල බිඳුවක් කියනවා dx dt සමාන බිඳුවක් කියලා කියනවා x බිඳුව කියලා කියනවා. එතකොට මොකද්ද මේ t සමාන බිඳුවක් වෙද්දී ආය දාන්න පුළුවන් dx/dt මේ ඒ කියන්නේ dx/dt බිඳුවක් දැම්ම හැකි x ටත් බිඳුවක් දැම්ම හැකි. හරිද? එතකොට අපිට අවසාන උත්තරේ පෙන්වන්න කියලා x සමාන 2 sin t sin 9t කියලා පෙන්වන්න කියනවා. හරිද? එහෙමනම් දැන් x කියන එක අපි දන්නවනේ. දැන් x සමානයි බිඳුවක් වෙන අවස්ථාව t සමාන බිඳුවක් මේ x සමාන බිඳුවක් වෙන අවස්ථාව t සමාන බිඳුව කියලා ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට දැන් මේකේ මේ dx/dt අපි හොයලා නැහැ නේ. dx/dt සමාන බිඳුවක් වෙන අවස්ථාවේ t සමාන බිඳුව කියලා ගන්න පුළුවන් කියලා කියනවනේ. එතකොට අපිට දැන් ඔහොම දෙකක් දීලා තියෙන්නේ මේකේ අවසාන මේ cd කියන දෙක හොයාගන්න තමයි දීලා තියෙන්නේ. ඔහොම කන්ඩිෂන් එකක් දීලා තියෙන්නේ. එතකොට මේ cd කියන දෙක හොයාගෙන ඒ c වෙලා ගියයි d වෙලා ගියයි මෙතනට ආදේශ කරලා ෆයිනල් ආන්සර් එක ගන්න තමයි තියෙන්නේ. හරිද? අපි කරනවා c වෙලා ගියයි d වෙලා ගියයි හොයා ගන්න ඕනේ. ටේක් කරන්න අපි කරන්නේ ඉස්සල්ලාම x සමානයි බිඳුව අවස්ථාවේ t සමානයි බිඳුවයි කියලා අරන් මේක සුළු කරලා එතකොට c ට හැරි d ට හැරි උත්තරයක් එනවා. ඊට පස්සේ මේක එකපාරක් අවකලනය කරලා එකපාරක් අවකලනය කරලා dx/dt ගන්නවා. ඊට පස්සේ ඒ dx/dt සමානයි බිඳුවක් වෙන අවස්ථාවේ t සමාන බිඳුව කියලා දීලා තියෙනවානේ. එතකොට ඒ අවස්ථාවෙන් අපිට අර ඉස්සල්ලා c නම් පස්සේ d හරි මොකක් හරි ඒ දෙකක් එයි. ඒ අවස්ථාව දෙකට අපි c ගේ d ගේ අගයන් දෙකක් එයි. ඊට පස්සේ ඒ එන c ගේ අගයයි d ගේ අගයයි මේ දෙකට ආදේශ කරලා ෆයිනල් ආන්සර් එක ගන්න තියෙන්නේ. හරි? එතකොට මම ඉස්සල්ලාම මේක අවකලනය කරලා ඒක හොයන් ඉන්නවා. එතකොට ලේසිනේ. හරි? නැත්තම් ඉස්සල්ලාම x සමාන බිඳුවක් දාගමුකෝ. x සමාන බිඳුවක් වෙන අවස්ථාවේ මේකේ අපිට කියනවානේ x සමානයි බිඳුවක් වෙද්දී නෑ t සමානයි බිඳුවක් වෙද්දී x සමානයි බිඳුව කියලා කියන්නේ. t සමානයි බිඳුවක් වෙද්දී x සමානයි බිඳුව කියනවානේ. එහෙමනම් ඒ කියන්නේ t සමාන බිඳුවකට x සමාන බිඳුවක් වෙනවලු c cos 10t කියලා කියන්නේ t බිඳුවක් වෙද්දී cos බිඳුවයි දාන d sin t බිඳුවක් වෙද්දී බිඳුවයි දාන cos බිඳුවයි. ඔහොමනේ. එතකොට බිඳුව සමානයි cos බිඳුව කියන්නේ 1යි sin බිඳුව බිඳුවයි දාන cos බිඳුව කියලා කියන්නේ 1යි. ඔහොම නෙන්නේ. එතකොට මේක බිඳුවක් වෙනවා. එහා පැත්තට පන්නපුවාම ඍණ එකක් වෙනවා. ඒ කියන්නේ c සමානයි ඍණ 1යි නේ. ඔහොම උත්තරයක් ගත්ත හැකියි. c ට උත්තරයක් ආවා. හරිනේ. ඒක තේරුණානේ? ඒක තේරුණාද? තේරුණා බා. හරි. එහෙනම් දැන් ඊළඟට අපිට කියනවා t සමානයි බිඳුවක් වෙද්දී dx/dt බිඳුවයි කියලා කියනවා. එහෙනම් අපි dx/dt හොයන් ඉන්න ඕනේ. හරි. දැන් මේක එකපාරක් අවකලනය කරනවා. එතකොට dx/dt සමානයි c cos 10t අවකලනය කරන්න ඕනේ. එතකොට cos කියන්නේ sin නේ. එතකොට cos කියන්නේ ඍණ sin නේද? ඔව්. එතකොට c කියන්නේ ඊට පැත්තකින් තියාගත්තා. cos වල අවකලනය ඍණ sin නේ. ඍණ sin 10t එතුළ බලන්න එතුළ අවකලනය කරපුවාම 10t අවකලනය වුණාම 10ක් එනවා. 10යි ධන d sin ගේ අවකලනය cos. එතකොට cos 10ට වතාවක් 10යි ධන cos අවකලනය කරනවා ඍණ sin 8ට වතාවක් 8යි. ඔහොම නෙන්නේ. ඒ කියන්නේ ෆයිනල් ආන්සර් කියන්නේ dx/dt සමානයි ඍණ 10යි උඩ ඉන්න බැටරි වැස්සා. හරි. ඒක ෆයිනල් ආන්සර් කියන්නේ ඍණ 10යි ඍණ 10යි c sin 10යි t ධන
10යි d cos 10යි t මෙතන ඍණ 8යි sin 8යි d. ඔහොම නෙන්නේ. දැන් මේකේ අපිට කියනවා dx/dt මෙවෙල් දෙන්නේ. මේකේ t සමානයි බිඳුවක් වෙද්දී dx/dt බිඳුවක් වෙනවා කියලා කියනවා. එහෙනම් dx/dt බිඳුවක් වෙනවලු ඍණ 10යි c sin බිඳුව ධන 10යි d cos බිඳුව වෙන 10යි 8යි sin බිඳුව. බිඳුව සමානයි sin බිඳුව බිඳුවයි කියන්නේ මේ මුළු පදේ බිඳුවක් වෙනවනේ. බිඳුවයි ධන cos බිඳුව 1යි කියන්නේ මෙතන 10ක් d වෙනවා. cos බිඳුව 1යිනේ. 10යි d වෙනවා. වෙන sin බිඳුව බිඳුව කියන්නේ මේක බිඳුවක් වෙනවා. එතකොට ඒ කියන්නේ 10යි d සමානයි බිඳුවයි. ඒ කියන්නේ d සමානයි බිඳුවයි. හරි. එතකොට දැන් අපි කරන් දෙන්නේ c සමානයි ඍණ 1යි d සමානයි බිඳුවයි දාලා මෙන්න මේ x යුත් එක ලියන එක කරා. හරි. ඔන්න ඒක ලියමු. කොහොමද ලියන්නේ? ලියන්නේ මම පේනවා දැන්නේ. හරි. x සමානයි c කියන්නේ මොකද්ද? ඍණ 1යි. ඍණ cos 10ක් t d කියන්නේ බිඳුවයිනේ. ධන බිඳුවයි sin 10ක් t ධන cos 8යි t. මේක බිඳුවක් වෙනවා. එතකොට x සමානයි වෙනන්න කියලා තියෙන්නේ මොකද්ද? ඍණ 2යි sin t sin 9යි තියෙන්නේ. හරි. ඍණ cos 10යි t ධන cos 8යි t. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ මෙතන අපිට ගත්ත හැකිනේ CD සූත්‍රය. CD සූත්‍රය ගත්ත හැකිනේ. නේ? මෙතන මේ තියෙන්නේ නිකන් මේ cos අන්තරයක් වගේ සීන් එකක් මේ තියෙන්නේ. ඊට ලකුණක් කෙල්ල ගන්නම්කෝ. cos 10යි t කියන cos 8යි t වගේ සීන් එකක් තියෙන්නේ. කොහොමද තියෙන්නේ? එතකොට x සමානයි CD සූත්‍ර දාපුවාම CD සූත්‍රවල cos අන්තරයක් කියන්නේ මොකද්ද? cos අන්තරයක් කියන්නේ ඍණ 2යි sin ගුණිතයක්නේ. එතකොට ඍණ මේ ලකුණ මේ තියෙන්නේ cos අන්තරයක් කියන්නේ ඍණ 2යි sin ගුණිතයක්. sin c ධන d බෙදීම 2යි කියලා කියන්නේ c ධන d කියලා කියන්නේ මේ දෙක. මෙතන මේ දෙක එකතු කරපුවාම 10යි 8යි කියලා කියන්නේ එහෙමනේ. 10යි t ධන 8යි t බෙදීම 2යි sin 10යි t ඍණ 8යි t බෙදීම 2යි. කොහොමද එන්නේ? කොහොමද CD සුද්ධාවම එන්නේ? ඒතර ඒ කියන්නේ x සමානයි මෙතන ඍණ වුණාම ධන වෙනවා 2යි sin 10යි 8යි 18යි 18 වෙනවා 9යි t sin 10න් 8ක් 2යි 2 බෙදීම 2යි 1යි sin t. ඔහොම ගන්නෙ 2යි sin t sin 9යි. හරි උත්තරය ඇවිල්ලා නැති. අර දීලා තියෙන්නේ 2යි sin t sin 9යි t කියලා. ඒකම උත්තරය තමයි. හරි නේද ඔයාලට? උත්තරය අයියෝ ඒ ටික මතක තියාගන්න විදිහ චුට්ටක් කියන්න. ඒ කියන්නේ cos A cos B නම් කොහොමද sin ගුණිතයක් කියලා. අර ඔයා එතන අර මේ මතක තියාගෙන ඉන්නේ කොහොමද? දැන් cos A ඍණ cos B නම් කොහොමද අර ඔයා ගත්තේ cos අන්තරය නම් sin ගුණිතයක්. මෙතන තියෙන්නේ මේ මෙහෙමයි. ඔක තියෙන්නේ cos අන්තරයක් ආවොත් වෙන්නේ දැන් හැම වෙලාවෙම එන්නේ එක්ක sin එකතුවක් sin අන්තරයක් cos එකතුවක් cos අන්තරයක් එහෙමනේ CD සූත්‍ර වල තියෙන්නේ. ඔව්. එතකොට ඒකේ sin එකතුවක් හරි sin අන්තරයක් හරි තියෙන්නේ හැම වෙලාවෙම එන්නේ මේ අර sin cos දෙක මාරු වෙලා. හරිද? ඒ කියන්නේ sin එකතුවක් නම් 2යි sin cos. හරිද? sin අන්තරයක් නම් 2යි sin එකතුවක් නම් 2යි sin cos ගුණිතේ. හරි. 2යි sin cos ගුණිතයක්. ඊට පස්සේ sin අන්තරයක් නම් 2යි cos sin ගුණිතයක්. අර දෙක මාරු වෙනවා. sin අන්තරයක් නම්. එක ඊට පස්සේ cos එකතුවක් නම් 2යි cos ගුණිතයක්.
හරි. කොස් කොස් අන්තරයක් නම් 2යි sin sin ගුණිතයක් හැබැයි ඍණ ලකුණක් එනවා. අන්තරේ විතරක්. ආ. ඒ කියන්නේ කොස් කොස් අන්තරයක් නම් එන්නේ අර හැම එකේම ආවේ ධනනේ. මේක විතර ඍණ වෙලා 2යි sin sin ගුණිතයක්. හරි. ස්තුතියි. ඒක මෙතන කෝණේ ගන්න හැටි දන්නවනේ. අර දෙක පළවෙනි එක එකතු කරලා බෙදනවා, දෙවෙනි එක අඩු කරලා බෙදනවා. ඔව් හරි. එකතු කරලා බෙදනවා, අඩු කරලා බෙදනවා. එහෙම කරලා. හොඳව ගන්න. හරි thank you. හරි. එතකොට ගාන ඉවරයි. මොකද කරන්නේ දැන්? ඔහොම තව ගානක් හදනවද? කාලා එනවද? මොකද කරන්නේ? මිතුරනේ මේ ඕ ටිකක් ඉඳලා හදමුනේ 8යි ගාලා එක නැත්තම් ආයෙත් එහෙනම් 9 ආයෙ ඉවරයි. අපි කාලා පැය පහක් අපි ඒක තමයි. lecture මේ අහන්නකෝ ආයෙ මැස්මද ගන්නෙ අනේ සම් මැත්ස්ම කියන්නේ කරමුකෝ. මේකේ තව ගානක් නෑ. මේකේ තව ගානක් හදලා මේක ඉවරයක් කරමු. හා එහෙනම් මේක සුපිරි ගාන දෙනවා 24 ගානේම මේ දැන් අපි දැන් මේකේ මම ගන්නෙ මේ දැන් මේක අපි ගත්ත ඉස්සෙල්ලම දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ ගානක් තිබ්බොත් අපි කරන්නේ x1 x2 10 එකනේ. ඔව් ඔය 24 ගාන තියෙනවා. මේ මෙහෙම පාර්ට් එකක් නැහැ. මෙතන තියෙන d වර්ග by d මේ d වර්ග by x dt වර්ග ඔව් විතරයි. ඒතර ඒක අනුකලනේ දා ගන්න ඕනේ බා. එහෙම සීන් එක. ඈ? general solution ගන්න. ඔව්. ජෙනරල් සොලියුෂන් ගන්න අනුකලනය කරන්න ඕනේ. ඒ වගේ සුපිරි ගණන් ටිකක් තියෙනවා. ඒත් නෑ මෙහෙමයි ගොඩක් මේ ගණන් ඔක්කොම එකම සීන් එක තමයි තියෙන්නේ බං. එකම වගේ තියෙන්නේ. පොඩි වෙනස්කම් තියෙන්නේ. 9ට ලොකු පටන් ගමු එහෙනම් 9ට හරි විනාඩි 45ක් තියෙනවා කැමැත්ත 9 හරි 9 කාලේ හරි කැමතිලා බලන්න. ඔව් අපි දාමු එන සෙට් එක එයිනේ පරක් වෙලා හරි එයිනේ රෙකෝඩින් ඔව් එකක් රෙකෝඩින් දෙනවනේ. දාලා මේ කොහොමද රැයට තමයි අප්ලෝඩ් කරන්න ඉන්නේ ඔක්කොම ආ. කොහොමද YouTube ද බං දාන්නේ? ඔව් අර channel එකක් හැදුවා ඒකට දාලා මේ ඒවා හදන්න නම් බෑ ඔහොමම දානවනේ අමුවෙන්ම එඩිට් කරන්න නෑව. එඩිට් කරන්න කියන්නේ මේ ඕනේ බලමුකෝ පස්සේ මොකක් හරි කරන්න දැන් නිකන් දාමු බලා ගන්න එපා නැත්තම් ඔක් කරන්න වෙලා නැති වෙනවා අද දැන් දාන්න හෙට මොනවද කරන්නේ? හ්ම් ඈ? හෙට මේ අපි හෙට අර සොම්හල් Teams ලියම් එකෙන් හරි කරොත් නම් කරනවා. මේ රෙකෝඩින් දාන්න ඕනේ නැහැ ඒකේ මේ මං හිතන්නේ ඔටෝම මේ රෙකෝඩ් වෙනවා අරකට යන්නත් පුළුවන් drive එකටත් ඒ මොකේද? Teams කියලා තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න Teams මේ එකේ Teams එකේ. ඕ Google Teams. මේක වෙලලා පටන් ගන්න කලින් චුට්ටක් මම බලන්නම් මේ මේ දෙකට හදන්න ගියාට හැදෙන්නේ නෑනේ. මම එක දවසක් හදන්න try ඒක කරලා ස්ටුඩන්ට් ID එකෙන් හදන්න ඕනේ ඔව් අපේ මේල් එකෙන් නේ. ඒ කියන්නේ අර මේල් එකේ මාර්ටි නිකම්ම මේල් ලොග් එකෙන්. වෙනවා ඒක හදලා තියෙන්නේ හින් හ්ම්. හදන්න යන්න එපා නිකන් ලොග් වෙනවා මේ බලන්නකෝ මේ අම්මට අපි හැදුවේ බං අර මේ ICT එකේ හැදුවේ Teams වල account එකක් කියම. හැදුවද හැදුවනේ. හැදුවද? Teams නැද්ද? හැදුවේ මන්නේ මතකයි. හැදුවේ නැද්ද? නෑ. ඇයි ඒ වුණාට ඒක හැදුවේ ඒක ඔටෝ නැහැ? හදනවා ඔක බං දෙන්න කලින් කිව්වේ. හරි බලමුකෝ මේ තියලා 9ට පටන් ගමු මම බලන්න. එන්ඩ් කරන්නඩෝ. මේ හෙට කරන්න කතා වෙනවද? ඔව් දැන් හෙට ආදාය ඒක තමයි කරනවා හෙට අදල දැන් අය කරනවානේ. ආයි බයිද හෙට මන්නම් ඊයෙන් එන්න මට මේ පොඩ්ඩක් අවුල් හෙට මේ ඊයෙන් වගේ කරමුද මොනවද කරන්නට? ඊයේම අවුලක් නැහැ ඒක පොඩ්ඩක් කතා කරගමු පස්සේ කරන්න එකෙක් ඉන්නත් එපේ ඇයි ඊයෙන් කවුරු කරනවා නේ ස්ක්‍රූ ජැක් මොකද ස්ක්‍රූ ෆ්‍රික්ෂන් එහෙම? හරි බලමු මොකක් හරි. මේ 9ට හරි එහෙනම් අපි යා